එතකොට Zeninzen එයාගේ රැප් එක පටන් ගන්න තියෙනවා. පිරිමි නෙමෙයි උඹලා ගෑනු, ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු. ඒ බාස් දෙක එයා කියන්නේ එයා මට කියලා තියෙනවා අපි ගෑනු, ගෑනුන්ගෙන් ගන්නේ කොන්ද පනත් නෑලු කියලා. එතකොට ඒ බාස් දෙකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. ඒකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි සහ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියන එකට තමයි මම ගොඩක්ම මේන් කළා. මගේ කෝරස් එකේ මම ගහලා තින්නේ. දැන් කට්ටිය කියනවා මම මගේ මම් ප්‍රජාතකේ කිව්වා කියලා. ඇත්තට මම් ප්‍රජාතකේ කීමක් නෙමෙයි එතන වෙලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ එයා මට ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා තියෙන තැනට තමයි මම මගේ ෆැක්ට්ස් දෙන්නේ. ඒ කියන්නේ මම තමා ලංකාවේ මම තමා රැපර් ලංකාවේ මිල අධිකම. ඒ කියන්නේ මම තමා ෂෝ එකකට යන වැඩිපුරම ගණන් ගන්න, ෆීචරින් එකට වැඩිපුරම ගණන් ගන්න. ඒතකොට මම තමා මිල අධිකම රැපර්. ඒතකොට මගේ මියුසික් තියෙනවා ප්ලැට්ෆෝම්ස් වල සහ මම ෂෝස් වලට යනවා සහ ඒ වගේ. එතකොට මම ඒ පැත්ත තමයි පෙන්නලා තියෙන්නේ. මම හම්බ කරනවා මාසෙට මෙන්න මේ ගණන් වලින්. එතකොට මම ඒක කියලා තින්නේ මම Zennyට පෙන්නලා තින්නේ ඔයා කියන පොයින්ට් එක වැරදි කියලා. ඒ කියන්නේ එයා කියනවා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා. වැරදිනේ. මොකද මම හම්බ කරනවා මාසෙට ඒ ගණන් වලින්. එතකොට මම යට කියලා තින්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. සහ මම මේ ගණක් හම්බ කරනවා. එතකොට false accusation එකක් වෙලා තින්නේ. මම මේක පැහැදිලි කරලා තින්නේ යාට. එයාගේ බාස් දෙකට මගේ බාස් මන් දීලා තින්නේ. එහෙම නැතුව මම මම හම්බ කරනවා මෙච්චරක්. මෙන්න මේක තමයි සීන් එක. මම මෙහෙම ඉන්නේ මම එහෙම මට ෆ්ලෙක්ස් කරන්නේම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම එහෙම ෆ්ලෙක්ස් කරනවා නම් මට මීට අවුරුදු 2.5 විතර කලින් ඉඳන් ෆ්ලෙක්ස් කරන්න තිබ්බා. මොකද මම මීට අවුරුදු 2.5 විතර ඉඳන් මේ වගේ ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කවුරුත් දැකලා නැහැනේ මම මේ විදිහට මගේ රැප් එකවත් මේ අවුරුදු 2.5 ඇතුළත මම මේ විදිහට ෆ්ලෙක්ස් කරනවා දැකලා නැහැනේ. ඉතින් එහෙම කරලා නැත්තේ මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා. නමුත් මෙතනදී මෙයා මේ විදිහට ඇකියුසේෂන් එක කරලා තියෙන හින්දා තමයි මම පෙන්නන්නේ නැහැ. මෙන්න මේකයි සීන් එක. මෙන්න මෙච්චර ගණක් මෙන්න මෙහෙම හම්බ කරනවා කියලා. ඒතකොට අවසාන වශයෙන් කුඩු අතරලත් නෑලු. මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් ඒතකොට එයා මට කියනවා ඒ විදිහට මගේ එයාට මගේ අඩුපාඩුවක් විතර එයා දැකලා තින්නේ ඒක. ඉතින් මගේ අඩුපාඩුව තිබ්බනම් මම ඒක එම්බ්‍රේස් කරනවා. එතකොට මම මේ අඩුපාඩුව එම්බ්‍රේස් කළා මම එයාට කියනවා එයා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ එයා මට කුඩක් කියලා කියනවා. එයා මට කුඩ්ඩා කියලා කියනවා. එතකොට මම එයාට පෙන්නනවා මෙන්න මෙහෙම තමයි කුඩ්ඩා ඉන්නේ. මේ තියෙන කුඩ්ඩා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ මොනවද කුඩ්ඩා කරලා තියෙන්නේ? කුඩ්ඩා කරලා තියෙනවා ලංකාවේ රැප් සෙල්ලම හොල්ලලා තියෙනවා. කුඩ්ඩා මාසෙට මෙන්න මෙච්චර ගාණක් හොයනවා. හරිද? කුඩ්ඩා ඉන්නේ ඩුබායි වල. ඒ වගේ ඒ කියන්නේ කුඩ්ඩා ගෙවන ජීවිතය. ඒ කුඩ්ඩා කියන ජීවිතේ මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. හරිද? හරි මේක පර්සනල් නෑ. හරිද? හරි. එතකොට එයාගෙන මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් මම ඒ රියල් වෙන්නේ නෑ කියන එකටත් තමයි මම උත්තර දීලා තින්නේ. එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? කියන්නේ මම මුකුත් වහලා නැත්තම් එච්චරයි නේද? හරි. what up g කියලා එයා ඊළඟ භාගය පටන් ගන්න තියෙනවා what up g කාටත් පොදුයි නීති වගන්ති. ඉතින් එයාම මට කියලා මම රියල් වෙන්නේ නැහැ කියලා. එයා කියලා තියෙනවා what up gangster කියලා. what up g උඹට කියලා නෑ මම විශේෂ එකයි කාටත් බෙදද්දී. ඕකේ. සල්ලි කෙල්ල සූස්ති මුම් බොරුවේ ප්‍රතිමූර්ති අනවශ්‍ය ප්‍රශ්න නොදා ගැනීමයි උඹට යෝගී. ඉතින් එතකොට මම අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තා කියලා එයා අදහස් කළා තියෙනවා. මම හිතන්නේ මම එයා කරපු දෙයක් ඇත්ත දෙයක්. ඒ කියන්නේ ඇත්තටම එයා මෙහෙම මට හැංගිලා ඩිස් කරා. ඉතින් මම ඒක පබ්ලිකලි කියපු එක තමයි එයා කියන්නේ. ඒක ප්‍රශ්න නොදා ගැනීම තමයි යෝගී. මම හිතන්නේ එහෙම තමයි. ඊට සනෝ track the smoke උඹට කුඩෙක් නෙමෙයි එස්කොබා. පොඩි වැල්ලටත් කියපන් උඹ ගින්නේ කියලා පාඩුවේ නෝකා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ
එයා මගෙන් අහනවා ට්‍රැක් ද ස්මෝක් උඹට කුඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි බැල්ලිටත් කියපන් උඹට මෙහි ඉන්න කියලා පාඩු වෙනවුකා. දැන් මෙතනදී මම තමයි යාගේ නේම් කෝල් කරේ. හැබැයි යා මෙතනදී මගේ මල්ලිගේ නමත් තියෙන එස්කෝබා කියන මගේ මල්ලිගේ ට්‍රැක් එක. ඒතකොට ඉතින් යා එස්කෝබා එතනට භාවිතා කරාම ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙයා මේ බැල්ලි කියලා තියෙන මල්ලිට කියලා. හරිද? එතකොට ඒක තමයි මම කියන්නේ. උඹ ඔය බැල්ලි කියන උඹ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි. උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. අපි ගේම ගාන අපි හොයනවා සල්ලි. තොපි වගේ ඉන්නේ නෑ. ගෙදරට ගල්වි. ඒක මම දාන්නේ මෙන්න මේ බාස් වලට. එයා කියලා තියෙන පොඩි බැල්ලටත් කියපන් පාඩුනකා. හරිද? එතකොට එතනත් මම මෙන්ෂන් කරලා තියෙනවා අපි සල්ලි හොයනවා කියලා. මොකද මෙයා මෙතනදී කියලා තියෙන්නේ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කියලා. දැන් මට නෙමෙයි උඹලා කියලා. එතකොට මල්ලිවත් සම්බන්ධ කරගෙන තියෙනවා එතනට. ඉතින් මම ඒක කියන්නේ අපි හොයනවා සල්ලි. මොකද අපේ මල්ලිත් ගේමක් ගන්න එක හැමෝම දන්නවා. ඒ කියන්නේ දැන් ෂෝස් දෙකක් කරා මේ ළඟදී. මල්ලි ගේමක් ගන්න පැහැදිලි ගේමක්. ඉතින් එතකොට මේ ඒක තමයි මම මෙන්ෂන් කළේ අපි හොයනවා සල්ලි කියලා. ඉතින් එයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕනේ. නේද? මම දන්නා ඉතින් එහෙම නැතුව කොහොමද මම උත්තර දෙන්නේ කියලා. දැන් කට්ටිය කියනවා මම ෆ්ලෙක්ස් කරනවා කියලා. ඉතින් ෆ්ලෙක්ස් කරන්නේ නැතුව කොහොමද මම උත්තර දෙන්නේ දෙන්න. හරිද? එතකොට එයා මෙතෙන්දී අරන් දිනවා උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට මගෙන් සුද්ධ සිංහලෙන් මොනා දහ ගන්න ඕනේ උතුමන්ට. එතකොට දැන් මේ මට මෙතෙන්දී පොඩි ගැටලුවක් තියෙනවා. උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ කියලා. ඇයි ඔටුවන්ට? ඒ කියන්නේ ඔටුවන්ට මොකද ඔටුවන්ට? ඉතින් මට හිතුණා ඉතින් ඩුබායි කියන එකත් සම්බන්ධ කරලා තියෙන ඉඳ ඔටුවන්ට කියලාත් සම්බන්ධ කරලා තියෙන මට හිතුණා එතන පොට හරි වෛරයක් තියෙනවා කියන එක. ඒක තමයි මම කියන්නේ සමහරුන්ට වගේ සමහරෙක්ට වගේ මම ඉදි ඩුබායි උඹටත් දුකයි. ඒ බාස් මම මෙන්ෂන් ඒ බාස් මම දාලා තින්නේ ඒ දැන් සීන් එක. උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් දුකයි. ඉරිසියා කමු මේ චරිතෙට බොකයි ටවුකයි මම උඹට දෙන්න එක ටොක්කයි. ඉතින් මම ඉතින් එතෙන්දී මට හිතුනේ මට එන හිතා ගන්න දෙයක් නැහැ. මොකද හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ මම හිතන්නේ මට හිතුනේ නිකන් ඉතින් ඇයි එහෙම කියන්නේ. වෙන දෙයක් ඔලුවට ආවේ නැහැ. මට හිතුනේ ඉතින් ඉරිසියාව වගේ දෙයක්ද මන් දා. මම මේක කියන්නේ මට හිතෙන්නේ. ඒක ඇසිනේ උඹ කියන දේ මට පේන්නේ. ඔයා කියන දේවල් වලින් මට පේන්නේ උඹ ඩුබායි ඉන්න එකට ඔයාට දුකයි කියලා. ඒක තමයි මෙතනදි කියන්නේ. හරි. එතකොට එයා කියන මොන පෙටියත් එකයි පෙටිය අතහැරපු පොර කුකුලන්ට. එතකොට ඒකට මගේ බාර් එක තමයි ගාලා තියෙන්නේ මම. සුපිරි දඩයමක් නේ. සුපිරි දඩයමක් කුකුලන්. සුපිරි ගොදුරක් කුස්සන්ට සුපිරි ගොදුරක් පොර කුකුලන්. කියලා තියෙන්නේ ඒ බාර් එකට. හරිද? එතකොට එයා කියනවා මගේ ගමන ස්වෛරී ඒකයි දැන් උඹලා වෛරී. උඹේ සටන ගැරඩි සයිලි. දැන් මෙයා මෙතනදි කියනවා එයාගේ ගමන ස්වෛරී ඒකයි දැන් අපි වෛරී කියලා. ඇත්තටම ඉතින් අර එහෙම වෛරීකමක් තිබ්බනම් මම ඔය විදිහට නෙමෙයි මගේ ඩිස් එක ගන්නෙ. නේ? ඒ කියන්නේ එහෙම වෛරයක් තිබ්බනම් ඒ විදිහට නෙමෙයි ඩිස් එක ගන්නෙ. සහ මම දැනුවත් වෛරය කියන එක මේ ගේ සෙල්ලමට ගේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙහෙම වෛරයක් තියනවා නම් මම සෙල්ලම ඇතුළේදී ඒක පිරිමහන්නේ නැහැ. ඒක මම පාරදී විසඳ ගන්නවා. ඒක නම් මම දැනුවත්. මේ ගේම් එකට ඒක ගේන්නේ නැහැ කියලා. ඉතින් ඒතකොට මම ඒ හින්දා තමයි මම මේක ගෙනාවේ නැත්තේ ගේම් එක ඇතුළට. එහෙම වෛරයක් තියනවා නම් ඒක එළියදී අපිට පිරිමහ ගන්න පුළුවන්. හරිද? එතකොට එයා කියනවා යමන් මරුණු තැනට උඹව දාලා ආයෙත් වහන වලට පවට දෙපන් ලාභී උඹට දැන් නැවත ඉපදෙන්න බැරි වෙන්නේ කියලා. ඒ බාර් එකට තමයි මම ගියා. එයා කියනවා දැන් අර ආයෙත් මැරිච්ච තැනට මම හිතන්නේ ඔය මැරලා ඉපදුනා ට්‍රැක් එක ගැන තමයි මෙන්ෂන් කරන්නේ. මම හිතුවේ. එතකොට ඒ මැරලා ඉපදුනා ට්‍රැක් එකේ අතර මමත් අදහස් කරේ ඒ හිටපු එක්කෙනා නෙමෙයි දැන් වෙන එක්කෙනෙක් ඉන්නේ කියලා. හැබැයි දැන් මේ වෙද්දි දැන් ඒ කියන්නේ මැරලා ඉපදුනා ට්‍රැක් එක දාලා දැන් සෑහෙන කාලයක් වෙනවා. එතකොට මම මගේ බාර් එකෙන් මම අදහස් කරන්නේ මේ වෙද්දි ඉන්නේ එයත් නෙමෙයි.
ඒ කියන්නේ උඹ කියන ස්මෝකා මම වැළලුව පසුද්දා. ඒ කියන්නේ දැන් ඒ ආයේ කියන්නේ මැරලේ පුදුනා එකෙන් පස්සේ ආපු ස්මෝකා ගැන. දැන් මේ ඉන්නේ යා නෙමෙයි. එයාව මම වැළලුව පසුද්දා කියලා කියන එක තමයි සහ උඹ මාව අවුස්සා පසුතැවෙයි පසුදාම කියන එක මම අදහස් කරන්නේ. එයා ඩිස් එක ගහලා ඊට පස්සේ දවසේම මම මගේ ඩිස් එක ගහපු ඉඳලා. හරිද? මගේ රැප් එක රෙන්න අම්මා. මුලින්ම මේක අපි ඉවර කරලිමු. හරිද? එතකොට මෙයා කියනවා ආත්මයක් නැති උඹටයි ගැලපෙන්නේ ගේ සින්දු නොදකින් කුණු ලේ බින්දු හොඳ නෑමට මේ ඊර්තු ඔටුන් දැම්මත් කර්මෙන් බේරෙන්න බෑ උඹට කියලා උඹ මෙන් ලිව්වේ. හරිද? එතකොට මම හිතන්නේ මේ මෙයා මෙතන කියන්නේ මේ ගේ සින්දු කියලා මම හිතන්නේ අදහස් කරන්නේ කාමයේ ඕනේ කියන සින්දුව ගැන තමයි මෙයා කියන්නේ. ඒ බාර් එකට තමයි මම බාර් එක ගහලා තින්නේ. මගේ සින්දු කරන්න කලින් ਵਿਚාරය zani පොත් කියවලා එන්න සාමාන්‍ය දැනීම කියලා. ඒ කියන්නේ මොකද එයා මම හිතන්නේ එයාගේ සින්දුවේ වීඩියෝ එක විතරයි බලලා තින්නේ. ඒ කියන්නේ ඒ සින්දුවේ මගේ රැප් එකේ මොනවද කියන්නේ කියලා එයා අවධානය දීලා නැහැ. හරිද? ඉතින් එතකොට මම එතෙන්දි කියන්නේ ඒ කියවලා එන්න කියලා මම අදහස් කරන්නේ ඒ රැප් එකේ තියෙන කතාව කියවුවා නම් එමේ එයා මේ විදිහ බාර එකක් දාන්නේ නැහැ. මම රැප් එකේ මොනවද කියන්නේ කියලා බැලුවා නම් එයා වීඩියෝ එක විතර බලලා ඉවර තමයි කරලා තින්නේ. මම අදහස් කරන්නේ මේක මේ මගේ රැප් එක පොඩ්ඩක් ලිරික්ස් බලන්න කියලා. හරිද? එතකොට ලියන්නේ සිහියෙන් මම මේ තත්ත්වෙට උට ගහන්න එනවා අයිසන්බර්ග්ගේ බ්ලූමෙත්. ඕකුන්ගේ වර්ග මරණ වචනින් හොයලා වර්ග මූලේ. ආයෙ නමතක නැහැ. ආයෙත් අමතක වෙන එකක් නැහැ. මගේ නම කෙටුවාගේ මූණේ අධිරාජ්‍යන සුම්බුන්. මම හිතන්නේ මේ අධිරාජ්‍යයින සුම්බුන් කරන්නම් ළඟදීම කියලා කියන්නේ මේ මෙයා ගොඩ මම හිතන්නේ මේ මගේ මට ඩිස් කරාට අපේ මල්ලිටත් සබ්ලි අන්න ඒවට තමයි සබ්ටල් ඩිස් කියන්නේ. අන්න ඒවට තමයි. කියන්නේ සබ්ටලි තමයි එයා මට ඩිරෙක්ට් ඩිස් එක ගාන ගමන් අපේ මල්ලිට සබ්ලිමිනල් ඩිස් එකක් ගාලා තියෙනවා. හරි? එතකොට උන් මරාගත්තත් මෙහෙම ගොන්නුම් පිළිගන්නේ නැහැ ඇත්ත. මට ඒක තේරෙන්නේ නැහැ මොකක්ද එයා කියන්නේ කියලා. උගේ දාසි එන්චයික් නොවුන එකම ඇති උත්තෝ මුද්දට කෑදර ගොලම් වගේ උඹ. අන්න ඒක තමයි බාර එක. හරිද? දැන් එයා කියන මේ මුද්දට කෑදර ගොලම් තමයි උඹ කියලා කියන්නේ. එතකොට මං හිතන්නේ එයා හිතාගෙන ඉන්නවා මේ ගොලම් කියලා කියන්නේ එයාගේ මුද්ද මගේ වස්තුව. ඒ වගේ එහෙම ගන්න කෙනෙක් නේ. ඉතින් එතකොට මේ ඇත්තටම එතනදී සැනීගේ පළවෙනි ඒ කියන්නේ එයාගේ මේන් ඇකියුසේෂන් එකම වැරදි. එයාගේ ට්‍රැක් එකේ නමත් ගොලම්නේ. ඉතින් එතකොට මට හිතෙන්නේ එයාගේ පළවෙනි මේන් ඇකියුසේෂන් එකම ෆෝල්ස්. මොකද මගේ ළඟ ඉන්න කට්ටිය, මගේ වටේ ඉන්න කට්ටිය ඒගොල්ලෝ හැමෝම දන්නවා මම අඳුරන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්න කට්ටිය හැමෝම දන්නවා මේ ඔය කියන ක්වොලිටි මගේ නැහැ කියලා. ඉතින් එතකොට එයා ඒ විදිහට නම දාලා මට ස්මෝකියෝ ඩිස් කියලා ගැහුවම ඒක ෆේල් මුලදිම. මේ හැබැයි අවුලක් නැහැ. ඒක කියන්නේ ඒක ආතල් එකකින්ද පොඩි සැපක් ගත්තා අපි. එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ මම කියන්නේ ඩිස් එකක් කරනකොට මුලින්ම ඔයාගේ මේන් චෝදනාව ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තට මේ කියන්නේ ඇත්තටම එහෙමද කියලා නේ. එතකොට ඒක නැති වුණොත් එහෙම මුලදීම ෆේල් වෙනවා. හරිද? එතකොට යා කියනවා එහෙම දුඹේ මුතුන් මිත්තොත් මම ඒකට තමයි මම කියලා තියෙන්නේ. මගේ වර්ස් එකේ මුන් දන්නවා මම බාරි මොද්දින් මුන් දන්නවා මගේ බදන් කන පුරුද්දක්. ඒ වුණත් කියනවා ගැන මුද්දක් මොන කියලා අහන්නේ ඒක තමයි. ඒ කියන්නේ දැන් මේ හැමෝම දන්නවා මගේ එහෙම ඒ විදිය ඔය කියන ක්වොලිටි මගේ නැහැ කියලා. හැමෝම දන්නවා. එතකොට ඉතින් මම අහන්නේ ඒකයි මේ මුද්දක් ගැන කියන්නේ මොකද්ද? තද්ද කියලා. හරිද? එතකොට හොයපම් බුද්ධත්වයේ කෙවින් දැන් මේ මගේ දැන් තත්ත්වය කියලා. ඒ බාර් එකට තමයි මගේ බාර් එක දාලා තින්නේ. දේවදත්ත ක්ලේමින් උළු බුද්ධ කියලා. ඒ කියන්නේ දැන් මේ මෙච්චරලා දැන් අපි බලාගෙන ආවා ලිරික්ස් ටික. ඉතින් එතකොට
දැන් එයා කියනවා හොයපන් බුද්ධත්ව කෙවින් මේ දැන් මේ මගේ තත්ත්වය කියලා. ඉතින් එතකොට මම හිතන්නේ දැන් බුද්ධත්වයේ කියන කැලේදී ඒ වගේ thinking pattern එකක් ඒ කලින් තිබ්බ වගේ thinking pattern එකක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. හරිද? ඉතින් එතකොට මම ඒකයි එයාට මගේ බාරකකින් මම කියන්නේ දේවදත්ත claiming ඌළු බුද්ධ කියලා. එතකොට උඹම අවුලන ගින්නෙන් දැවිලා ඔබ මන් දෙන එක හෙම්බත් වේ. මම හිතන්නේ දැන් මම අවුලපු ගින්නෙන් දැවිලා මම හෙම්බත් උනේ නෑ. මම අවුලපු ගින්නෙන් මේක පත්තු වුණා දවසෙන් 1 මිලියන් එන්න. එතකොට ගහනවන නාඩි වේගෙන් ඔබ දුරයි ඔබට නිර්වාණය ගැලවීමක් නෑ මං ඉන්නේ ඔබ චිත්තසංතානේ. ඉතින් අන්න ඒක ගැලවීමක් නෑ මං ඉන්නේ ඔබේ චිත්තසංතානේ. ඒ වගේ එච්චර එකක් තියෙනවා නම් අර බුද්ධ කැලට්ටියක් යන්න අමාරුයි. මම ඉතින් ඒවට තමයි මම මගේ බාරයක් ගෙවුවේ දේවදත්ත ක්ලේමින් ඌළු බුද්ධ කියලා. ඕකේ මදෆක කියලා තියෙනවා. ඒකට තමයි මම දාලා තින්නේ මගේ පුතු කියලා.